ඔව් යාළුවනි මම මේ ගේන්නේ හොට් නිවුස් එකක්. ඔබටත් මටත් සතුට ගෙන දෙන නිවුස් එකක් තමයි මේ ගේන්නේ. මොකක්ද මේ නිවුස් එක? මොකක්ද අපි දන්නවා IMF එක අද ලංකාවේ 4:10ට වේලාවෙන් විධායක කමිටුව IMF එකේ විධායක කමිටුව රැස් වෙලා ඉවරලා ඒකමතිකව තීන්දුව කරලා තියෙනවා, තීරණය කරලා තියෙනවා ණය වාරික ලංකාවට දෙන ණය වාරික 5-6 නිදහස් කරන්න. ඒ කියන්නේ ඩොලර් මිලියන 695ක් දෙන්න ඒ කට්ටිය අනුමැතිය ලබා දීලා තියෙනවා. ලැජ්ජයිද සතුටුයි නේද? ගහන්නකො පුතා කෝ අප්පුඩිය ලස්සන අප්පුඩියක් ගහන්න. ඔබගේ මගේ බත් පිඟානත් ඔබගේ දරුවා මගේ දරුවා මේ රටේ සම්පත තමයි ඔය ණය වෙලා බිලි දෙන්නේ. ඒ නිසා තවත් ගහන්න පුතා අප්පුඩියක් කෝ සද්දෙමදි ලස්සනට ගහන්න. නියමයි ගහන්න. වේගවත් අප්පුඩියක් ගහන්න සහෝදරෝනි. පුදුම රටක පුදුම නායකයෝ. ඇයි දෙයනේ මෙහෙම ණය වෙන්නේ? ඒ කට්ටිය ඒ කාලේ තමන්ගේ අම්මට තාත්තට දරුවන්ට කණ්ඩ දෙන්නවත් අල්ලපු ගෙදරින්වත් ණයක් ලබා ගත්තේ නැති මිනිස්සු රටේ නායකත්වයේ ලබාගෙන රටේ පාලන බලය අල්ලගෙන ඇයි මේ රටවල් වලට මෙහෙම කරන්නේ? පිට රටවල් වල තියනවාද? ඇමරිකාව ගත්තොත් ඌ හදන්නේ පිට රටවල් වල තියෙන දේවල් සම්පත ඇමරිකාවට ගේන්න ප්‍රහාර එල්ල කළා රටවල් අල්ලගෙන. අපි අපේ රට පාව දෙනවා 2.50ට. ඇයි මේ රටේ මහන්සි වෙන්න පුළුවන් මිනිස්සු ඉන්නේ? දාඩිය ලේ කඳුළු සලන්න පුළුවන් මිනිස්සු, හලන්න පුළුවන් මිනිස්සු ඉන්නේ. ඇයි මහන්සි වෙන්න බැරි? මේ රට ගොඩ ගන්න බැරි ඇයි? එහෙමනම් ඇයි ණය වෙන්නේ? තවත් ණය කළා මේ රටේ මොනවද දෙන්නේ? ඉතුරු පස් ටිකක් දීපල්ලා. මේ රටේ දෙන්න දෙයක් නැහැ. ඔක්කොම රනිල්ලා රාජපක්ෂලා සහ මීට පෙර හිටපු මිනිස්සු විකුණලා ඉවරයි. උඹලා මේ රටේ පස් ටිකවත් ඉතුරු කරන්නේ නැහැ සහෝදරෝනි. ඒ ටිකත් දීපල්ලා මේ රටේ. එතකොට නිදහස්. ජාතියත් ආගමත් එක්කම පිට රටට දීපල්ලා කියලා මම යෝජනා කරනවා. ජය වේවා.